මේ හිතවතුනි සුබ මධ්‍යහනයක් ඔයාලට ඉතින් හැමදාම ආදරෙයි. හැමදාම මගේ යාළුවන්ට මම සුබ දවසක් ඒ වගේම සෞභාග්‍යමත් ජීවිතයකට සුබපතනවා. අද මම කතා කරන්නේ මේ දවස් ටිකේම කතා කරන්නත් බෑ. ඉතින් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න තෙල් නැහැ ඒ වගේ දේවල්. නමුත් රජය විශාල විදියට ඔළුව කල්පනා කරලා වැඩි ලස්සනට කරලා තියෙනවා. දැන් තෙල් පොලින් නැහැ. ඒ කියන්නේ දැන් කොළඹ අපි කොළඹ බලපුවම තෙල් පොලින් නැහැ. මොකද ඔක්ත ඉරට්ටේ දෙක තියෙනවා. ඒ නිසා බොහොම සරල විදියට මිනිස්සු හැඩගැහිලා තියෙන දැන් පොලිම ඉන්නේ. අනික තමයි නීතියත් අදින්ම ක්‍රියාත්මක වෙනවා. තෙල් විකුණන්න බෑ. පෙට්‍රල් වික්කොත් ඒ වෙලාවේ පොලිසියට එක දුරකථන එමතුමයි නැවත අප නැහැ. ඔහු අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා මේ දැඩි නීති ක්‍රියාදාමය තුල මිනිස්සු බය වෙලා තියෙන නිසා ඉන්ධන විකුණන්නේ නැහැ. ඒ නිසා එතකොට මේ කෑන් වලට ගන්න එක අඩු වෙලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ පෝලිං වල තත්ත්වය කොළඹ මේ වෙද්දි පෝලිං වල තත්ත්වය. ඒ නිසා මේ වෙද්දි බලන්න මේ කොළඹ සිපෙට්කෝ ෂෙඩ් එකේ ඒ කියන්නේ මෝටර් සයිකල් දෙක තුනක් කාර් 4-5ක් විතර තමයි තියෙන්නේ. මේ විදිහට මේ තෙල් ගහගෙන අද මේ යනවා. ඒත් එක්කම QR කෝඩ් එකට ඕගොල්ලන්ගෙන් සල්ලි ගන්නවා. QR කෝඩ් එක හදලා දෙන්න දන්නේ නැති කට්ටියට අහිංසක මිනිස්සුන්ට මේ කොමියුනිකේෂන් වලින් රුපියල් 100ක් රුපියල් 200ක් අරගෙන හදලා දෙනවා. ඒවට යන්න එපා. ගමේ තරුණයෝ එකතු වෙලා මේවා කරලා දෙන්න. අපි ගාවට එන්න ඕන වෙලාව QR කෝඩ් එක නොමිලේ හදලා දෙන්න. ඒ වගේම QR කෝඩ් එක හදා ගන්න බැරි මොනෑම හේතුවක් තියෙන කෙනෙක් ඉන්නවනම් අපිව අමතන්න. අපි ශනිකයෙන් ඒකට ඕගොල්ලන්ට උදව් කරලා අපි ඒක හදලා දෙනවා. හින්දා බය වෙන්න එපා. රජයට බයින්න එපා. මේවට ක්‍රමශාවිදි ඔක්කොම තියෙනවා. විනාඩි ගානෙන් මේ QR කෝඩ් එක අපිට හදලා දෙන්න පුළුවන්. ඒත් එක්කම මුදල් ගෙවන්න එපා. ගමේ තරුණයෝ අහිංසක මිනිස්සුන්ගේ මේ QR කෝඩ් එක හදලා දෙන්න. මොකද මම දැක්ක දැන් කීපෙකම කොමියුනිකේෂන් වල මේ මුදල් අය කරලා මේක මේවා කරනවා. ඒත් එක්ක මොකද්ද මේ යන මද්ද්‍රව්‍ය රකින්න ශ්‍රී ලංකාවක් රටම එකට ජාතික මෙහෙවර වැඩසටහනේ මේ දරුවෝ මේ වෙලාවේ ඊටාම මේ හොඳ ක්‍රියාදාමයක් ලෙස් බ්ලයින්ඩ් ඩ්‍රග් ෆ්‍රී ශ්‍රී ලංකා විපුලචන්ද කොලෙජ් කොළඹ 9 රටම එකට ජාතික මෙහෙයුම මත්ද්‍රව්‍ය රහිත ශ්‍රී ලංකාවක් ගොඩනගිමු. ලෙස් බ්ලයින්ඩ් ඩ්‍රග් ෆ්‍රී ශ්‍රී ලංකා හොඳ වැඩසටහනක්. ඉතින් මේ දරුවෝ මේ මාර්ගයේ යනවා. ඉතින් මේක මේ සුවිශාලී සේවයක්. මොකද අපි මේ වැඩිහිටියෝ වශයෙන් මේ ගැන කතා කරන්නේ. නමුත් මේ ගුරුවරු කීප දෙනෙක් සහ මං හිතන්නේ හින්දු ඉස්කෝලයක්. නමුත් මේ හින්දු ඉස්කෝලේට ඕන වෙලා තියෙනවා අපේ මේ අනිත් ඉස්කෝල වලට වඩා මේ විදියට මේ මහජනයා දැනුවත් කරන්න හදවතින්ම මේ දරුවෝ මේ කුඩා දරුවෝ හදවතින්ම මතට තිත තැබීමට එක්ව පෙළගැසෙමු. ඉතින් හරිම මේ සුන්දර දසුනක් මේ කොළඹ ජනතාව මේ වෙනුවෙන් නැගී හිටිනවා. ඉතින් මේ වගේ ඔබේ පාසලත් ඔබේ ගුරුවරු එකතු වෙලා මේ විදියට සංවිධානය කරන්න. පාසල් වලින් බලන්න මේ හින්දු දමිළ ගුරු බහුතුන් ඒ වගේම චුන්ඩි දරුවෝ ගෑනු දරුවෝ ඒ වගේම පිරිමි දරුවෝ මේ ඉස්කෝලේ මේ විදියෙන් විශාල වශයෙන් පාගමනක් සංවිධානය කරලා මේ සංවිධානය කරනවා. අපිත් අනෙක් මුළු ලංකාවේ ඉස්කෝල වලට කියන්නේ මේ මත්ද්‍රව්‍ය උදුර නැති කරගන්න මෙවන් පුංචි පාසල් දරුදරියන්ගේ තියෙන උත්සාහයට එකතු වී ඔබත් සහෝදර මුළු රටවැසියනුත් එකතු වෙලා මේ මත්ද්‍රව්‍ය රකුසා මිතුරෙසින් පැමිණිය හැක මේක නැති කරගන්න මේ දරුවන්ගේ අනාගතය හදන්න උදව් වෙන්න කියලා ආයාචනා කරනවා. ඒ වගේම ඔබට ජය වේවා. සුබ ශ්‍රී ලංකාවක් ජයෙන් ජය වේවා.